මේ ආදි මං ඔබ හම්බෙන්න බයි මං හිටියේ පොඩි සීන් එකක් තියෙනවා උඹට කියන්න. මොකද්ද බං සීන් එක? උඹලා තාත්තා ලංකාවට ඇවිල්ලාද කොහෙද බං? මං දැක්කා FB එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. මයි සන් කියලා පොඩි එකෙක් එක්ක ෆොටෝ එකකුත් දාලා තිබ්බා බං. මං හිතන්නේ උඹලා මල්ලිද කොහෙද? මට උඹලා තාත්තා එච්චර මීටර් නෑ බං. උඹ එක දවසක් අර ෆොටෝ එකක් පෙන්නමු නිසා එකපාරට මතකෙට ආවා බං. ඔව් බං. ඒ අපේ තාත්තයි පොඩි පුතා. එයාලා ළඟදි බං මේ ලංකාවට ආවේ. ඈ එතකොට උඹේ මල්ලි නෑ මලා. ඒ මගෙන් මල්ලි නෙමෙයි බං. අපේ තාත්තා පිටරට ගිහලා වෙන කසාදයක් කරගත්තා බං. මම උඹලට බොරු කිව්වේ අපේ තාත්තා මට තාම කතා කරනවා කියලා. එයා රට ගියාට පස්සේ මට ආයි කතා කරලා නෑ බං. ඉතින් ඇයි බං ආදි උඹ අපිට බොරු කීවේ? මං ඒක හිතලා කිව්ව බොරුවක් නෙමෙයි බං. මම කැමති නෑ මට තාත්තා නෑ කියලා අනිත් අයට පෙන්නන්න. මම හිතුවා බං එහෙම කිව්වොත් එහෙම මං අනිත් අය අතර කුන් වෙයි කියලා. ඒකයි බං මං උඹලට බොරුවට කිව්වේ මටත් තාත්තා ඉන්නවා කියලා. උඹ ඌව වැඩි හිතන්න එපා බං. මොනවා වුණත් ඒ උඹේ තාත්තනේ. උඹ තාත්තට වෛර කරන්නත් එපා බං. නෑ බං. මං කවදාවත් තාත්තට වෛර කරන්නේ නෑ. ඒ හැමදේම වෙන්නේ නැත්තේ ආයේ කැමැත්තෙන්නේ බං. මොන දේ වුණත් එයා මගේ තාත්තා බං. කොහේ හරි මොන දේ කරලා එයා සතුටින් ඉන්නවනේ. මට ඒ ඇති බං. තාත්තා කියන්නේ ලස්සන පවුලක හයිය. පෙලක් තාත්තලාගේ වැරදි නිසා ළමයි ගොඩක් තැන්වලදී අසරණ වෙනවා. මේ දුක, අසරණකම, තනිකම ආයෙ නම් කවදාවත් ලොවෙන්ට දැනෙන්න දෙන්න එපා තාත්තේ.